ආයුබෝවන් බවබව පුවත් සමගින් මම ඉමේෂා ගුණවර්ධන. නීති විරෝධී ලෙස රැගෙන යමින් තිබූ ගවයින් 8 දෙනෙකු හොරවපතානයේදී බේරා ගැනේ. පසුගිය මාර්තු මාස 12 වන දින නීති විරෝධී ලෙස බලපත්‍ර රහිතව රැගෙන යමින් තිබූ ගවයින් 90 දෙනෙකු හොරවපතාන පොලිසිය විසින් බේරාගෙන තිබේ. හොරවපතාන පොලිස් ස්ථානාධිපති ආර්.බී. ජයසිංහ, පොලිස් සැරයින් වසන්ත කුලරත්න, එම්.ඩී.සී. මහීපාල සහ පොලිස් කොස්තාපල් පුෂ්පකුමාර යන මහත්වරුන් මෙහිදී මූලිකත්වයේගෙන කටයුතු කර තිබේ. අධිකරණ රාජකාරී භාර මහිපාල මහතාගේ විශේෂ කරුණු දැක්වීමෙන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලෙස්ලි ජේ සිරවීර මහතාගේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම ගවයින් නිදහස් කර ගැනීමට හැකි වී ඇත. මෙහිදී තවත් පිරිස් මූල්‍ය දායකත්වය ලබා දී ඇති අතර සියලු දෙනාගේ කැපවීම මත ගැබ්බර එළදෙනුන් 3ක්, එක් එළදෙනක් සහ පැටවු ලැබීමට ආසන්න කිරියම්මා කෙනෙකුත් වූ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මෙම උතුම් පුණ්‍ය කර්මය සඳහා මනුසත් අබේදාන සංවිධානයේ නිර්මාතෘ පූජ්‍ය පඤ්ඤානන්ද පොඩිහාමුදුරුවන්ගේ අනුශාසකත්වයේ සහ මඟ පෙන්වීම ලැබී ඇති අතර අනුර ප්‍රසන්න මහතා මූලිකත්වයේ ගැන කටයුතු කර ඇත. අදාළ ප්‍රවාහන පහසුකම් ලබා දීමේ දායකත්වය බවබව සුබ සාධන සංගමය මගිනි. තවත් බවබව පුවතක් සමගින් අපි යලිත් හමු වෙමු. එතෙක් ආයුබෝවන්.